ජාතික ජනබලවේගයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන රැලියක් ඊයේ පස්වරුවේ මහනුවර මහයාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දැස් දල්වාගෙන සිටි ඒ ආදරණීය නායකත්වය ඉස්සර ආණ්ඩුවක් අලුත් ආණ්ඩුවක් පත් වුණාම අලුත් පිරිසක් බලය ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගමේ මිනිස්සුන්ට හූ කියනවා ගල් ගහනවා පාර වැහලා යන්න දෙන්නේ නැහැ නේද රස්සාවට ගියාට පස්සේ එතන ඉන්න මිනිස්සුන්ගේ රස්සාවෙන් දොට්ට දානවා එහෙම නැත්නම් උසස් වීම දෙන්නේ තමන්ගේ පක්ෂයට පිල්ල යන අතරංගුවේ දන්නවනේ ඒ කියන්නේ මේ සිදුවේ වෙලා අවුරුදු 18ක් දැනට ඔහු තමයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න මුල්ම මහාචාර්යවරයා වයිස් චාන්සලර් ඔහුට ඉවත් වෙන්න කියලා කොළඹ ප්‍රදේශයේ වැඩ කරාපු වෙලාවක ඔහු පැහැරගෙන යනවා අතට අතුරුදන් ඔය පිල්ලයන් කියන නම කිව්වහම ප්‍රශ්න ගොඩකට ඈඳිලා අපේ නම ආපෞසරයක් රැව් පිල් රැව් දෙනවා කණ ඇතුලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන වෙන්න පුළුවන් මතක තබා ගන්න ලංකාවේ පළමු වතාවට මහජනයාගේ මුදල් සත්‍යයක් කොරක් කරන්නේ නැති දේශපාලන අධිකාරියක් හැදිලා තියෙනවා අපි ජනාධිපති කාර්යාලයට ගිහිලා වාඩි වුණාම මහජනයාගේ ධනය ඒ ජනාධිපතිවරු කොච්චර නාස්ති කරලා තියෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් සමහර දවස්වල හැම සිකුරාදම ජනාධිපතිවරයාට නුවරඑළිය වෙනම භූමියක ඕගනික් වලින් එළවලු වගා කරලා හැම සිකුරාදම ජනාධිපතිවරයා නුවර එළිය ඉඳන් එළවලු වෙවනවා මේ කියන සරල කතාවක් හැබැයි බලන්න මානසිකත්වය මේ හැම කෙනාටම සමාන නීතියක් ස්ථාපිත කරන රාජ්‍යයක් අපි මේ රටේ ගොඩනගනවා පටන් ගන්න තියෙනවා ලංකාවේ කවදද පොලිස්පති කෙනෙක් අත්අඩංගුවට ගන්නේ බලය තියෙනවා ලංකාවේ කවදද ඇමතිවරු අත්අඩංගුවට ගෙනින්නේ බලය තියෙනවා අල්ලස් කොමිසමෙන් එක හිටපු මහ ඇමතිවරයෙක් අධිකරණයට යොමු කරා අල්ලස් කොමිසම කේස් එක අවුරුදු 10ක් පරණයි විනිසුරුතුමා මුලසොනේ ඉඳන් අහනවා අල්ලස් කොමිසමේ නීතිඥවරියගෙන් ඇයි මේකට අවුරුදු 10ක් ප්‍රමාද වුණේ ඇයි කියලා අහනවා එතකොට අල්ලස් කොමිසමේ නීතිඥතුමිය කියනවා අවුරුදු 10ක් ප්‍රමාද වුණේ අවුරුදු 10 බලේ හිටියේ මේගොල්ලෝ ඒකයි ප්‍රමාද වුණේ මේක ඇත්ත කතාව තව නඩුවක් තිබුණා කුරුණෑගල ගිරිඋල්ල ප්‍රදේශයේ ඇමතිවරයෙක් සහ ඇමතිවරගේ බිරිඳකට විරුද්ධව තෙල් සංස්ථාවේ සල්ලි අරගෙන ගම් වතුර ආධාර බෙදනවා කියලා කුරුණෑගල බින්ගිරිය බෙදලා වර්ෂාපතනේ බලනකොට ඒ කාලේ ගම් වතුරක් නැහැ ඡන්දයක් තිබිලා ඇයි ඒ ලියුමට අවුරුදු 10ක් ප්‍රමාද වෙන්නේ බලේ හිටියේ ඒගොල්ලෝ දැන් ගිහිල්ලා බලන්න වෙලාව නැහැ ප්‍රවෘත්ති බලන්න වැලපිල්ල එකම යසෝදරාවත මතක තියාගන්න මේ පළාත් පාලන ඡන්දෙන් පස්සේ ඔය මහජනයාගේ ධනය අතිශය හානිකර ලෙස භුක්ති විඳින සියල්ලයින් කරනවා මතක තබන්න කාලයක් දෙන්න අපි ඒගොල්ලන්ට කාලයක් දීලා තියෙන ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැත්නම් අපි වෙනස් කරනවා ඔක්කොම කරන්න ඕන මොකද මේ රට මහජනයාගේ සෑම රුපියලක්ම දේවකාරියක් ලෙස බලා ගන්න රටක් ඕන අපිට